හරි එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන ළමයි ඊළඟ කොටස විදියට ඇසුරුම්කරණය නේද? අපි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ අපෙන් ප්‍රධාන වශයෙන් අපෙන් අහනවා මොකක් සම්බන්ධව අහන්නේ ළමයි ඇසුරුම්කරණය සම්බන්ධ. ඇසුරුම්කරණයේ විශේෂිත අවස්ථා පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඒතර ඇසුරුමක් කියලා කියන්නේ දැන් ආහාරයක් ගත්තොත් එහෙම මෙන්න මේ ආහාරයට ලබා දෙනවා sannivedana ක්‍රියාවක්. sannivedanayak ලබා දෙනවා. ඒ වගේම මේ ආහාරය පරිරක්ෂණයටත් උපකාරී වෙනවා. හරිද? මේ ආහාරය පරිරක්ෂණයටත් උපකාරී වෙනවා ළමයි. ඒ වගේම තමයි මෙන්න මේ ආහාරයට sannivedana කෘත්‍යයක්, පරිරක්ෂණය සහ ආරක්ෂාවක් කියන එකත් සපයනවා. එතකොට මෙන්න මේ කියන සාධක තුන මෙන්න මේ කියන ක්‍රියාදාමයන් තුනම සලකනවා. නැත්නම් මෙන්න මේ ක්‍රියාදාම තුනම සපයනවා මොකක් මගින්ද? ඇසුරුමක් තුලින්. හරිද? ඇසුරුමක් තුලින් ආහාරයට මෙන්න මේ කියන සාධක තුනම සැපීමක් සිදු කරනවා. ඒත් ඇසුරුමක් කියලා අපි සරලව අර්ථ දැක්වීමක් ගොඩනගනවා මොකද්ද? ආහාරයට යාන්ත්‍රික වගේම ආහාරයේ යාන්ත්‍රික හානි මෙන්ම ගුණාත්මක ආරක්ෂණ ආහාරයේ යාන්ත්‍රිකව සහ ගුණාත්මකව ආරක්ෂාවක් සපයන ලද සහ ආහාරයේ පරිරක්ෂණයටද උපකාරී වන සහ sannivedana කෘත්‍ය අධිතු කරන ද්‍රව්‍යයකට අපි කියනවා ඇසුරුමක් කියලා. අපෙන් අහන්නේ ආහාර ඇසුරුම්කරණයේ තියෙන විශේෂිත අවස්ථා පැහැදිලි කරන්න කියලා. අපි ඉගෙන ගත්තොත් අපි ඉගෙනනවා පාලිත තත්ත්වයට ඇසුරුම්කරණය, ඊට පස්සේ රිත්තක ඇසුරුම්කරණය නේද? ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා හැකලුම් දවටන ඇසුරුම්කරණය, ඊට පස්සේ නවීනකృత අභ්‍යන්තර පරිසරයට ඇසුරුම්කරණය. ඒත් ඔන්න වගේ ඇසුරුම් ක්‍රම වර්ග ගැන ඔයා පැහැදිලි කරලා ඒ ඇසුරුම් ක්‍රම තුලින් මොනවද ඔයා කියන්නේ නිෂ්පාදනය කරන ආහාර මොනවද කියන එක අපි කතා කරන්න ඕනේ. රයිට් උදාහරණයක් ගත්තොත් රිත්තක ඇසුරුම්කරණය ගැන ගත්තොත් එහෙනම් අපි දන්නවා නිෂ්පාදනයේ අඩංගු වාතය පමණක් ඉවත් කරලා මුද්‍රා කරනවා. කියන්නේ ආහාරය ඇතුලේ තියෙන වාතය ඉවත් කරලා මුද්‍රාවක් විදිහට සලකනවා. හරි. ඒතර වායු සංසරණයට ප්‍රතිරෝධී මාධ්‍යයක් තමයි මේ සඳහා යොදාගන්නේ. උදාහරණයක් ගත්තොත් රටකජු නැත්නම් රටකජු නෙමෙයි රටින්දී ඊට පස්සේ මිදි සොසේජස් වගේ දේ නිර්මාණ ගත්තොත් එහෙම ඒ වගේ ආහාර ගත්තොත් එහෙම අපි ඒවා ඇසුරුම්කරණය කරන්නේ මෙන්න මේ රිත්තක ඇසුරුම්කරණය යටතේ. හරි. ඒ වගේ උදාහරණයක් රිත්තක ඇසුරුම්කරණයේදී වෙන්නේ නිෂ්පාදනයේ තුල තියෙන දවටනය තුල තියෙන වාතය අයින් කරලා එනි ආහාර නිෂ්පාදනය සිදු කරන රටින්දී වගේ දෙයක් ගත්තොත් සොසේජස් මිදි වගේ දෙයක් ගත්තොත් ඔන්න ඔය කියන වාතය ඉවත් කළා තමයි ඇසුරුම්කරණය කරන්නේ. අන්නේ ඇසුරුම්කරණයට අපි කියනවා රිත්තක ඇසුරුම්කරණය කියලා. හරිද? රයිට්. එතකොට පාලිත තත්ත්වයට ඇසුරුම්කරණයේදී වෙන්නේ ඇසුරුම තුල අඩංගු වන වායු මිශ්‍රණ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරලා බලන එක. හරිද? කියන්නේ ඇසුරුමේ ආයු කාලය ටිකක් වැඩි කරන. කියන්නේ ආහාරයේ ආයු කාලය වැඩි කරන්න නම් මොකද කරන්නේ? දැන් පාලිත තත්ත්වයට ඇසිරීමේදී වෙන්නේ ඇසුරුම තුල තියෙන අඩංගු වායු මිශ්‍රණය නිරන්තරයෙන් පරීක්ෂාවට භාජනය කරන්නත් ඕනි. එතකොට ආහාරයේ ජීව කාලය වැඩි කරගන්න යාලා මෙන්න මේ ආහාරය ඇතුළත තියෙන වායු මිශ්‍රණය පිළිබඳව නිරන්තර අවබෝධයක් ඇතිව. හරිද? එතකොට ඇසුරුම් කරන ආහාර ගත්තොත් ඇපල්, සොස්, පෙයාස්, මස්, කෙසෙල් වගේ දේවල් ගත්තොත් එහෙම සාමාන්‍ය පාලිත තත්ත්වයට ඇසිරීම සිදු කරන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට නවීකృత අභ්‍යන්තර පරිසරයට ඇසිරීමක් කරොත් එහෙම ඇසුරුම් මිශ්‍රණය තුළට අපිට කියන්නේ ආහාර ජීව කාලය වැඩි කර ගැනීම සඳහා මොකක් කරනවද? ඇසුරුම් තුළට විවිධ වාතය පුරවන. උදාහරණයක් විදිහට ගත්තොත් කිරි පිටි වගේ දෙයක් ආහාර නිෂ්පාදනය ගත්තොත් ඕක ඇතුළත නයිට්‍රජන් වගේ වායුන් පුරවලා තියෙනවා. හරි. මස් රටකජු වගේ ගත්තොත් එහෙම ඒ වගේ ඇතුළත ඔක්සිජන් වායුව ඇසුරුම තුළට ඔක්සිජන් වායුව වගේ දේවල් පුරවලා තියෙනවා. ඒතර ඕවට අපි කියනවා නවීකృత අභ්‍යන්තර පරිසරයට ඇසුරුම් කරණය කියලා. හරිද? ඒතර ඔන්න ඔයගේ ඇසුරුම් කරන ආකාර පිළිබඳව තමයි අපෙන් ආන්නේ. ඔය පිළිබඳව ලියන්න ඕනේ. අපි ආහාර පාඩමේ ඉගෙනගෙන තියෙනවා. ඔය කොටස් ගැන කතා කරන්න ඕනේ ඔන්න ඔය ප්‍රශ්නයට දී. හරිද ළමයි? රයිට්. ඒතර මේ කොටස් ටික කතා කරනවා වගේම අපි යන ඊළඟ ප්‍රශ්නෙට. එතකොට ඊළඟ කොටසේදී අපිට තියෙන්නේ ප්‍රධාන වශයෙන් කිරි අස්සන්න එකතු කිරීමට මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු කරුණු සඳහන් කරන්න. කිරි අස්සන්න එකතු කිරීමට මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සලකා බැලිය යුතු කරුණු. හරි. ඒකෙන් නොකිය අහන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියන්නේ මොකද්ද? සහ මේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්න ස්ථානයක් තෝරාගද්දී සලකා බලන්න සාධක මොනවද කියලා. හරි. එතකොට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ ළමයි අපි විවිධ ගොවීන්ගෙන් හරි විවිධ වර්ගයේ එළදෙනුන් ලබා දෙන කිරි විවිධ ගොවීන් විසින් අරගෙන එනවා. මෙන්න මේ අරගෙන එකතු කරගන්න ස්ථානයකට අපි කියනවා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියලා.
පැහැදිලි කියන කතාව. රයිට්. එහෙනම් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියලා කියනවා විවිධ ගොවීන් විසින් රැගෙන එන කිරි එක්රැස් කරන ස්ථානයකට අපි කියනවා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියලා. පැහැදිලි කතාව. රයිට්. ඒතර මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්න යනකොට ඒදී සලකා බලන සාධක මොනවද? එකක් තමයි විදුලි පහසුකම් තියෙන්න ඕනේ. මොකද ශීතකරණ තියෙනවනේ. විදුලි පහසුකම් තියෙන්න ඕනේ. පිරිසුදු ජලය ලබා ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. නේද? ඒ වගේම හොඳින් ජලය බැස යන තැනක් වෙන්න ඕනේ. ඒ වගේම දූවිලි සහ විවිධ ශබ්ද වලින් බාධා නොවන ස්ථානයක් වෙන්න ඕනේ. හරි. ඒතකොට උපකරණ පිරිසුදු කරලා ප්‍රවාහනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. එතකොට හොඳ ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ. මොකද ප්‍රවාහන රථවලට මාර්ග පහසුකම් සහිත මේ හොඳ විදුලි සැපයුමක් තියෙන්න ඕනේ. ස්ථානයක් වෙන්න ඕනේ. ඒ වගේම සතුරන්ගෙන් තොර ස්ථානයක් වෙන්න ඕනේ. බාහිර ආවට රෝගකාරක තත්ත්ව වලින් තොර ස්ථානයක් වෙන්න ඕනේ. ඒතර ඔන්න ඔයගේ ස්ථානයක් තමයි අපි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්න නම් සුදුසු ස්ථානයක් කියලා සලකන්නේ. ඒතර ඔන්න ඔය කියන කොටස් ටික රචනා ප්‍රශ්න පත්‍රයේ පෙළ ගැසීමක් කරන්න වෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ ඊළඟ කොටස විදියට අපි කතා කරනවා ළමයි මොකද්ද? ඊළඟ බිඳු ජල සම්පාදන පද්ධතියක වාසි සහ අවාසි. දැන් බිඳු ජල සම්පාදන පද්ධතියක් කියලා අපි සරලව ඉගෙන ගන්න මොකද්ද ළමයි? අපි කියනවා පීඩනයක් යටතේ පාරිශික නල පද්ධතියක් මගින් ජලය ගලාගෙන ගොස් බිඳු විදියට ශාක මුල් වලට ලැබෙන එකට අපි කියනවා බිඳු ජල සම්පාදන පද්ධතියක් කියලා. හරිද? අපි කියනවා පීඩනයක් යටතේ මේ වැඩේ වෙන්නේ පීඩනයක් යටතේනේ. හරි. පීඩනයක් යටතේ පාර්ශවික නල පද්ධතියක් මගින් හරි පීඩනයක් යටතේ පාර්ශවික නල පද්ධතියක් මගින් අපි කියනවා පීඩනයක් යටතේ පාර්ශවික නල පද්ධතියක් මගින් විමෝචක මගින් නැත්නම් පීඩනයක් යටතේ පාර්ශවික නල පද්ධතියක් මගින් විමෝචක තුලින් හරි නැත්නම් ගලා යන ජලය මෙහෙම ගමුකෝ පීඩනයක් යටතේ පාර්ශවික නල පද්ධතියක් මගින් ගලා යන ජලය විමෝචක මගින් ශාක මූල මණ්ඩල කලාපයට බිඳු ලෙස ජලය සපයන පද්ධතියක් බිඳු ජල සම්පාදනය නම් වී. හරි. ඒතර මේකේ තියෙන වාසි මොනවද? මේකේ තියෙන අවාසි මොනවද? ඔය ටික පෙළ ගැස්සන්නයි තියෙන්නේ. හරි. අපෙන් ආන්නේ බිඳු ජල සම්පාදන පද්ධතියක තියෙන වාසි හා අවාසි ලියා දක්වන්න කියලා අපෙන් අහන්නේ. එතකොට ලියා දක්වන්න කියලා විතරයි අහන්නේ. බිඳු ජල සම්පාදනයක් කියන්නේ මොකක්ද කියන එක ලියලා හැඳින්වීම කරලා ඔගේ වාසි අවාසි ලියා දක්වුවාම ඔයාලට සම්පූර්ණ ලකුණු උතනින්දී හම්බ වෙනවා. හරිද? වාසි විදියට ගත්තොත් අපිට කියන්න පුළුවන් ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි. ඒ වගේම ජලය හානි වීම අඩුයි. ඒ වගේම වල්පැල අවම වීමක් කියන්නේ වල්පැල වර්ධනය වීම ඉතාම අවමයි. පාංශු කාදනයක් සිදු නොවෙනවා. ඒ වගේම පොහොරත් ජලය සමග මිශ්‍ර කළ යොද හැකි නිසා පොහොර කාර්යක්ෂමතාවය වැඩි. නේද? ඒ වගේම තමයි භූගත ජලයේ දූෂණය වීම අවමයි. නේද? කාම්කරු ශ්‍රමය අවමයි. ඒවා අවාසි යටතේ ලියන්න පුළුවන් වාසි යටතේ. හරිද? ඒතර අවාසි යටතේ ලියන්නේ මොනවද අපි? හරි. මූලික ප්‍රාග්ධනය වැඩි. හරිද? ඒ වගේම නලහා විමෝචක වල අවහිරතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විමෝචක අවහිරතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන ඕනේ. ඒතකොට තාක්ෂණික දැනුමක් තියෙන පුද්ගලයන් ඕන වෙනවා. ඒ වගේම මේ සඳහා අපිට මේ පොම්ප භාවිතා කරන්න වෙනවා. මේ පොම්ප භාවිතා කරද්දී පොම්ප ධාරිතාව පිළිබඳ අවබෝධයක් තියෙන වෙනවා. නේ? ඒතකොට ජලය සපයන පීඩනය පිළිබඳ අවබෝධයක් තියාගන්න වෙනවා. හරි. එතකොට මූලික ප්‍රාග්ධන වියදම වැඩි. නල වගේ දේවල් හිර වෙන්න පුළුවන්. ඒ වගේම මේ නල පද්ධතිය මේ පාරිශික නල පද්ධතිය අපි සවි කරන්නේ පොළොව මතු පිටින් තමයි මේක සවි කරන්න වෙන්නේ. හරි. පොළොවේ ඇතුලෙන් සවි කරන්නේ නැහනේ. එතකොට මෙන්න මේ විමෝචක හරහා ජලය එළියට එනවනේ. ඒතකොට මේක මේ මතු පිට තමයි මේ පාරිශික නල පද්ධතිය තියෙන්නේ. ඒතකොට සතුන් වගේ අයගෙන් හානිය ඇති වෙන්න පුළුවන්. නේද? ඒල තාක්ෂණ දැනුමක් ඕනේ. ඔන්න ඔය විදිහට වාසිය අපිට පෙළ ගස්සන්න පුළුවන් ওই ප්‍රශ්නය ඇතුලේ. රයිට්. ඊළඟ
පාංශු දෘශ්‍ය ඝනත්වය සොයන ආකාරය විස්තර කරන්න. හරි ලේසිනේ එක නේද? සාමාන්‍යයෙන් පසේ දෘශ්‍ය ඝනත්වය හොයන්න අපි භාවිතා කරන පරීක්ෂණය තමයි ගැල්වනයිස් බට ක්‍රමය. හරිද? ඒතර දෘශ්‍ය ඝනත්වය කියලා අපි කතා කරනවා පසක මුළු පරිමාවට පසේ ඝන ද්‍රව්‍යවල ස්කන්ධය දරන අනුපාතය. හරි සරලව අපි කතා කරොත් පසේ දෘශ්‍ය ඝනත්වය සමානයි. හරි අපි ρB කියලා කියන්නේ දෘශ්‍ය ඝනත්වය. මෙතන දාමු දෘශ්‍ය ඝනත්වය කියලා. සමානයි පසේ අපෙන් අහන්නේ දෘශ්‍ය ඝනත්වය ගැනනේ අහන්නේ. රයිට් පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදීම අපි කියනවා පාංශු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදීම පසේ මුළු පරිමාව. පසේ මුළු පරිමාව. හරි පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදීම පසේ මුළු පරිමාව. ස්කන්ධය බෙදීම පරිමාවනේ මෙතනමුත් ගන්න වෙන්නේ. හරි ස්කන්ධය බෙදීම පරිමාව. ρB කියලා තමයි ගන්න වෙන්නේ. හරිද? රයිට්. එතකොට ප්‍රශ්නයේදී මුළු පරිමාවට පසේ ඒ පස්වල තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය දරන අනුපාතය අපි දෘශ්‍ය ඝනත්වය කියලා සලකනවා. මේ දෘශ්‍ය ඝනත්වය කියන එක අපිට හොයන්න භාවිතා කරන්න වෙන ක්‍රමය තමයි මොකද්ද? ගැල්වනයිස් බට ක්‍රමය. ඔයාලට මතක ඇති. අපි මේක ප්‍රැක්ටිකල් වලත් කතා කරලා තියෙනවා ගැල්වනයිස් බට ක්‍රමය. මෙන්න මේ වගේ ගැල්වනයිස් බටයක් අරගෙන පැහැදිලි පොලොවක් තියෙන ස්ථානයකට අරගෙන ගිහිල්ලා ඒ පොළවේ තියෙන ගල් මුල් සියලු දේවල් ඉවත් කරලා මේ ගැල්වනයිස් බටේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක් දිග ගැල්වනයිස් බට කැබල්ලක් අරගෙන විස්කම්බය සාමාන්‍යයෙන් විස්කම්බය ගත්තොත් අපි සාමාන්‍ය සෙන්ටිමීටර් 12ක් වගේ 14ක් වගේ විස්කම්බයක් තියෙන තැනකට මේ පොළව මේ තියෙන පස අරගෙන ඊළඟ මේකට උඩින් ලෑල්ලක් වගේ දෙයක් තියලා මිටියකින් අපි මොකද කරන්නේ? ටික ටික මේක ගහනවා. ඒතර මේක යම් අවස්ථාවකදී පොළොවට ගමන් කරනවා. ඒතර මෙන්න මේ ගැල්වනයිස් බටේ තුලට මොකක් කරනවද? පස් අංශු පිරවීමක් වෙනවා. ඒකල මේක එළියට අරගෙන අපි මොකද කරන්නේ? ගැල්වනයිස් බටේ ඉහළ කොටස් ටිකින් සහ මේ ඉහළ ධාරයේ තියෙන පස් ටික ඉවත් කරනවා පීයකින්. පහළ ධාරයේ තියෙන පස් ටිකත් පීයකින් ඉවත් කරලා අපි වෙනම විද්‍යාගාරයට අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? ඒ පස් අංශු ටික වෙනම අරගෙන අපි ඒ ටික මොකද කරන්නේ? අපි වියලා ගැනීමක් කරනවා නේද? ඒ කියන්නේ බර කිරාගෙන වාෂ්පීකරණ තැටියකට දාලා උඳුනක වියලා ගන්නවා නියත බරක් ලැබෙන තුරු. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඒක පසේ වියලි බර බෙදනවා පසේ මුළු පරිමාව. හරි. පසේ වියලි බර බෙදනවා පසේ මුළු පරිමාව. හරි. අපි ඕක W2 සහ W2 වලින් අඩු කරනවා W1 බෙදනවා මොකෙන්ද? රයිට්. මේ අපිට එහෙම හදන්න පුළුවන්. W2 වලින් අඩු කරනවා W1 ඊට පස්සේ 5R වර්ග H මේ සමීකරණය හදන්න පුළුවන්. يعني මේ සමීකරණය 5R වර්ග H විදිහින් ගන්න වෙන්නේ අපිට මොකද්ද? 5R වර්ගයේ H වලින් ගන්න වෙනවා අපිට මොකක්ද ගන්න වෙන්නේ? මෙන්න මේ සිලින්ඩරේ නැත්නම් ගැල්වනයිස් බට කැබැල්ලේ පරිමාව අරගෙන ඒතර ඒක වියලි පස් අංශු වල බරෙන් මොකද කරන්නේ? බෙදලා අරගෙන අපිට හදන්න පුළුවන්. හරි උතන W2 කියලා කියන්නේ වාෂ්පීකරණ තැටියත් පස් ස්කන්ධයත් අතර බර. උතර වාෂ්පීකරණ තැටියේ බර W1 විදිහට අපිට ගන්න වෙනවා. හරිද? W1 කියලා කියන්නේ වාෂ්පීකරණ තැටියේ බර. මෙන්න වගේ තැටියක දාලානේ අපි ඕක වියලා ගන්නෙ. එතකොට තැටියේ බර ඇවිල්ලා W1යි. ඊට පස්සේ තැටියයි හරිද? පස් අංශු වල බර W2 W2කින් W1 අඩු කරපුවම තැටිය බර අයින් වෙලා යනවා. ඒතකොට පස් අංශු වල බර විතරයි තියෙන්නේ. ඒ මොන පස් අංශු වල බරද? වියලි පස් අංශු වල බර. හරි. වියලි පස් අංශු වල බර ස්කන්ධය හරි බෙදනවා. අන්නේ වියලි පස් අංශු ප්‍රමාණය ගත්ත සිලින්ඩරෙන්. මෙන්න මේ සිලින්ඩරෙන්. නැත්නම් අපි කියනවා මේ පස්සේ මුළු පරිමාව. හරි නැත්නම් අපි ගන්නවා සිලින්ඩරේ පරිමාව. ඕක තමයි මේ තියෙන්නේ. මේක තමයි මේ තියෙන්නේ. හරි. ඕක නම් අපි ගන්න කතාව. ඒතර වියලි පස් අංශු වල බර බෙදනවා පසේ මුළු පරිමාව. හරි. පසේ මුළු පරිමාවය. පසේ මුළු පරිමාව. මෙතන පසේ මුළු පරිමාව කිව්වොත් හරි. පසේ මුළු පරිමාව මම කියවනේ. පසේ මුළු පරිමාව කිව්වත් ප්‍රශ්න නැහැ. හරි.
ඕක තමයි වෙන්නේ. ඒතර ඔන්න ඔය කියන සූත්‍ර ටික එන විදිය හරි පෙළ ගස්සලා කොහොමද කරන්න කියන එක ඔයාලා ලියන්න ඕනේ. රයිට් පැහැදිලි කතාව එළගිනි. ඊට පස්සේ හරි ඊට පස්සේ කතාවේදී ආහාර සඳහා වගා කරන මස් විශේෂයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක විස්තර කරන්න. හරිද? මොකක්ද කියන්නේ? ආහාර සඳහා වගා කරන මස් විශේෂයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක විස්තර කරන්න. right. දැන් ළමයි වෙන් අහන්නේ මත්ස්‍ය පාඩම ගැනනේ අහන්නේ. එතකොට ආහාර ලබා ගැනීම සඳහා හෝ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා මසුන් නැති කරනවා නම් අන්න අපි ඒකට කියනවා ආහාරය මත්ස්‍ය වගාවක් කියලා. ආහාර මත්ස්‍ය වගාව සඳහා නැත්නම් ආහාරමය සඳහා හෝ වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා මසුන් නැති කරනවා නම් අන්න ඒකට අපි කියනවා ආහාර මත්ස්‍ය වගාව කියලා. හරි. ආහාරමය මත්ස්‍ය වගාව. ආහාරය මත්ස්‍ය වගාව කියලා කියන්නේ අපි කියනවා ආහාර සඳහා නැත්නම් ආහාර ලබා ගැනීම සඳහා සහ වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා මසුන් නැති කරනවා නම් අන්නේ මසුන් නැති කිරීම අපි කියනවා ආහාර මත්ස්‍ය වගාව නැත්නම් මත්ස්‍ය රෝපණය කියලා. ඊට අපෙන් අහන්නේ ආහාර සඳහා වගා කරන මස් විශේෂයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු නේ අහන්නේ අපෙන්. නේද ළමයි? රයිට්. සැලකිය යුතු කරුණු විදිහට අපිට මොනවද ලියන්න පුළුවන්? ලියන්න පුළුවන්. එතකොට හොඳ ශීඝ්‍ර වර්ධනයක් තියෙන්න ඕනේ නේද? කියන්නේ හොඳ ශීඝ්‍ර වර්ධනයක් තියෙන්න ඕනේ. ඒ වගේම මත්ස්‍යගේ භෝජන විලාසය වගාකරුවාට සැපිය හැකි ආහාර සමග ගැලපෙන්න ඕනේ. නේද? ඒ වගේම ලෙඩ රෝග වලට ප්‍රතිරෝධී වෙන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයන් ප්‍රිය කරන රසයෙන් සහ ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. හරිද? ඒ වගේම අපි ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට ශීඝ්‍ර වර්ධනයක් නේද? ඊට පස්සේ මසුන් අපිට ඕන විදියට කෘත්‍රිම ආහාර වලට පුරුදු කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හරි. එතකොට රෝග පරිබෝධයෙන් තොර වෙන්න ඕනේ. පාරිභෝගිකයන් ප්‍රිය කරන ආකාරයට රසයක් ගුණාත්මයක් තියෙන්න ඕනේ. ඒ වගේම වෙළඳපොළට ඉල්ලුමට ඒ කියන්නේ වෙළඳපොළේ ඉල්ලුමට සරලන විදියට හොඳ වර්ධනයක් තියෙනවා. මාංශ වල වර්ධනයක් තියෙන්න ඕනේ. right? ඔන්න ඔය කියන කතන්දර ටික අපිට ලියන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන ළමයි. හරි. right. ඊට පස්සේ මෙන්න මේ පේපර් එකේ ඔය ටික ලියවිලා තියෙනවා ළමයි ඈ. මේ පේපර් එකේ අවසාන ප්‍රශ්නේ තමයි මොකක්ද අහන්නේ? පිස්ටන පොම්පයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා දිනනවා. හරිද? පිස්ටන පොම්පයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා තියෙනවා. එතකොට ළමයි පොම්පයක් කියන්නේ අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා පොම්පයක් කියන්නේ ප්‍රධාන වශයෙන් අපි කියනවා ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ජලය ලබා ගැනීම සහ එලෙස ලබා ගන්නා ජලයේ පීඩනය වැඩි කර ලබා දීමට භාවිත කරන උපකරණයකට අපි කියනවා පොම්පයක් කියලා. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ජලය ලබා ගැනීමට සහ එම ලබා ගන්නා ජලයේ පීඩනය වැඩි කිරීමට භාවිත කරන උපකරණයකට කියනවා පොම්පයක් කියලා. හරිද? right. එතකොට මෙන්න මේ පොම්ප ගත්තොත් පිස්ටන් ආකාරයේ පොම්පයක් කියලා කියන්නේ විචල්්‍ය විස්ථාපන පොම්පයක් නෙවෙයි නියත විස්ථාපන පොම්පයක්. නියත විස්ථාපන පොම්පයකට අයිති වෙන්නේ මෙන්න මේ කියන පිස්ටන් ආකාරයේ පොම්පයක්. හරි. right. එතකොට පිස්ටන් පොම්පයේ ක්‍රියාකාරීත්වය තමයි අපෙන් අහන්නේ. ඒතර මේකේ රූප සරහනක් ඔයාලා අඳින්න වෙනවා අනිවාර්යෙන්ම. නේද? එතකොට අපි මේකේ ඉගෙනගෙන තියෙනවා පහරවල් 4ක් යටතේ නේද? right. මෙන්න විදිහට ඇඳොත් එහෙම
හරි පිස්ටන පොම්පේකේදී වෙන්නේ ළමයි මොකක්ද වෙන්නේ සාමාන්‍යයෙන් මේකේ ක්‍රියාකාරීත්වය තමයි අපි අහන්නේ. ළම ඔයාලා මෙන්න මේක පළවෙනි ස්ටෙප් එක ජල ප්‍රභවය තියෙනවා. මෙතන චූසන කපාටේ තියෙනවා. ඊට මේක සිලින්ඩරයක් තුල තියෙනවා. මේක තමයි පිස්ටන් එක. ඊට පිස්ටන් එක තමයි ඉහළ පහළ යන්නේ. ඊට මේ තියෙන පිටාර නලය, ජලයේ පිටාර වෙන නලය, මෙතන පිටාර කපාටය තියෙනවා. හරි. එතකොට අපිට මේක ඉහළින් අපිට ගන්න පුළුවන් මොකක් විදියටද? රයිට්. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඊට මෙතනදී වෙන්නේ මේ පළවෙනි අවස්ථාව. ඔක දෙවෙනි අවස්ථාවේදී වෙන්නේ මොකද්ද ළමයි? ඔක අඳින්න ඕන ඔයාලා. දෙවෙනි අවස්ථාවටත් ඔයාලා අඳින්න ඕනේ. මේ පිස්ටනේ ඉහළට ගමන් කරනවා. එතකොට මෙන්න මේ ජල ප්‍රභවයේ තියෙන ජලය ටික මේ පිස්ටනේ ඉහළට ගමන් කරද්දී ජලය ටික ඇදිලා එනවා. මොකද මේක චූසනයක් වෙනවා. රිත්තක තත්ත්වයක්. මෙන්න මේ සිලින්ඩරය ඇතුළත අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ජලය ප්‍රභවයේ තුල පීඩනය වැඩි. ඒකට හේතුව තමයි මේ වායුගෝලය මගින් ජල කඳ මත ඇති කරන පීඩනය වායුගෝලය මගින් ජල කඳ මත ඇති කරන පීඩනයට වඩා අඩු පීඩනයක් තමයි මෙතනින් ඇති කරන්නේ. ඒතර වැඩි පීඩනයක ඉඳලා අඩු පීඩනයක් දක්වා ජලය ගමන් කරනවා. මෙතන තමයි ඒක තමයි මේ වැඩේ වෙන්නේ මෙතනදී. හරි. ඒතකොට වායුගෝලය මගින් ජල ප්‍රභේය මත අධික පීඩනයක් ඇති කරනවා. ඒතර ඒ හරිය පීඩනය වැඩි, ජලාශය පීඩනය වැඩි. මේ මෙන්න මේ රිත්තක පොම්පේ මෙන්න මේ පිස්ටන ඉහළට ගමන් කරද්දී මොකද වෙන්නේ? මේ ජලාශයේ තියෙන ජලය ටික අඩු පීඩනයක් ඇතිවන රිත්තක පොම්පේ හරහා ඉහළට ගමන් කිරීමක් සිදු වෙනවා. ඒක සිදු වුණාට පස්සේ මේක මේ විදිහට ගමන් කරලා නැවතත් පහළට එද්දී මෙන්න මේ පිටාර කපාටය හරහා මොකක් වෙනවද? නැත්තම් මොකක් වෙනවද මේ චූසන නලයත් අපි කියනවා ඔකට පිටාර නලයක්. හරි. හොඳට උපසරණක් බලුවා මේ පිටාර කපාටය. හරි. මෙන්න මෙතන තියෙනවා පිටාර කපාටයක් ළමයි. මෙතන තියෙන පිටාර කපාටයක්. shit. හරි. මෙන්න මෙතන පිටාර කපාටයක් තියෙනවා. මෙන්න මේ පිටාර කපාටය හරහා මොකද වෙන්නේ? මේක ඉහළට ගමන් කරද්දී ජලය ඇදිලා එනවා. මේක ආයේ පහළට ගමන් කරද්දී පිටාර නලය හරහා මොකද වෙන්නේ? මෙන්න මේ පිටාර නලය ඔස්සේ ජලය යහපැතට ගමන් කරනවා. ඉතින් ඕක ස්ටෙප් 4ක් ඔස්සේ. දැන් මේක මේ අවස්ථාවේ පළවෙනි එක, දෙවෙනි අවස්ථාවේදී මේක පිස්ටන ඉහළට යනකොට ජලය පිරෙන එක, තුන්වෙනි අවස්ථාවේදී මේක පහළට එනකොට දැන් ඉහළ පහළට එනකොට ඊට පස්සේ තුන්වෙනි එකේදී ආයේ මේක පිටාර කපාටය හරහා ජලය ඉහළට යන එක. රයිට්. ඒ හරහා පිස්ටන ඉහළ අවස්ථාවේදී මෙන්න මේ ජලය ටික පීඩනයක් ලක් කරලා එළියට යන එක. ඕක ලියන්න ඕනේ ඔයාලා. රූප සරණක් ඇඳලා අනිවාර්යයෙන්ම ලියන්න වෙනවා අපිට පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ කියන එක. හරි. රයිට්. මෙන්න මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට. පිස්ටන් පොම්පේ ක්‍රියාකාරීත්වය කියලා මෙහෙම ලියන්න පුළුවන්. කුටීරයක් තුල යාන්ත්‍රිකව ඇති කරනු ලබන මෙහෙම ලියා ගන්න ක්‍රියාකාරීත්වයට තේ කුටීරයක් තුල යාන්ත්‍රිකව ඇති කරනු ලබන කුටීරයක් තුල යාන්ත්‍රිකව ඇති කරනු ලබන කුටීරයක් තුල යාන්ත්‍රිකව ඇති කරනු ලබන රිත්තකයක් තුලට ජල ප්‍රභවයක සිට ජලය ගලා යාමට සලස්වා ජල ප්‍රභවයක සිට ජලය ගලා යාමට සලස්වා ජල ප්‍රභවයක සිට ජලය ගලා යාමට සලස්වා එම ජලය මත යාන්ත්‍රික බලයක් යොදවා එම ජලය මත යාන්ත්‍රික බලයක් යොදවා එම ජලය මත යාන්ත්‍රික බලයක් යොදවා කුටීරයෙන් ජලය පිටතට තල්ලු කිරීමක් මෙහිදී සිදු කරයි. කුටීරයෙන් ජලය පිටතට තල්ලු කිරීමක් මෙහිදී සිදු කරයි. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න ළමයි. සිලින්ඩරය තුල පිස්ටනය පහළට තල්ලු කිරීමේදී සිලින්ඩරයේ මුල් අවස්ථාවේදී අර පහළට තල්ලු කරනවානේ. සිලින්ඩරය තුල පිස්ටනය පහළට තල්ලු කිරීමේදී සිලින්ඩරය තුල පිස්ටනය පහළට තල්ලු කිරීමේදී චූසන කපාටයේ වැසී යයි. එවිට පිටාර කපාටය විවෘත වී සිලින්ඩරය තුල ඇති වාතය ඉහළට එසවි.
ඊළඟ පොයින්ට් එක ලියන්න. පිස්ටනයේ ඉහළට ගමන් කිරීමේදී ඊළඟ පොයින්ට් එකෙන් ලියන්න. පිස්ටනයේ ඉහළට ගමන් කිරීමේදී පිස්ටනයේ ඉහළට ගමන් කිරීමේදී පිස්ටනයේ ඉහළට ගමන් කිරීමේදී චූසන කපාටය විවෘත වී චූසන කපාටය විවෘත වී චූසන කපාටය විවෘත වී සිලින්ඩරය තුළට ජලය ගලා යයි. සිලින්ඩරය තුළට ජලය ගලා යයි. සිලින්ඩරය තුළට ජලය ගලා යයි. එවිට පිටාර කපාටය වැසෙයි. එවිට පිටාර කපාටය වැසෙයි. ඊළඟ පොයින්ට් එක. නැවත පිස්ටනය පහළට තල්ලු කරන විට 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 චූසන කපාටය වැසී යයි. චූසන කපාටය වැසී යයි. චූසන කපාටය වැසී යයි. පිටාර කපාටය විවෘත වී ජලය 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 පිස්ටනයෙන් ඉහළ කුටීරයට එසවෙයි. පිස්ටනයෙන් ඉහළ කුටීරයට එසවෙයි. ඊළඟ පොයින්ට් එක අවසාන පොයින්ට් එක මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. මෙහෙම දාගන්න. නැවත පිස්ටනය ඉහළට තල්ලු කරන විට නැවත පිස්ටනය ඉහළට තල්ලු කරන විට නැවත පිස්ටනය ඉහළට තල්ලු කරන විට චූසන කපාටය ඇරී නැවත පිස්ටනය ඉහළට තල්ලු කරන විට චූසන කපාටය ඇරී සිලින්ඩරය තුළට ජලය ගලා යයි. 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 එම අවස්ථාවේ පිස්ටනයට ඉහළ කුටීරයට රැස් වූ ජලය පිටාර ජලය ඔස්සේ පිටවෙයි. පිටාර ජලය ලෙස පිටවෙයි. රයිට්. හරි ළමයි. එතකොට ඕක ඇවිල්ලා එක්සෑම් එක ફોකස් කරලා හදපු රචනා ප්‍රශ්න පත්‍ර 8 වෙනි එක 8 එක. ඒතර 8 එක උතනින් ඉවර වෙනවා ළමයි. එතකොට අපිට තව තියෙනවා 9 සහ 10 කියන